Hi, welcome back to my YouTube channel. ඉතින් අද මම හිතුවා මේ ලෝකේ තියෙන අමාරුම එක්සෑම් එකක් මම මාස 3කින් කොහොමද කරගත්තේ කියන එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. කීසරේ මම A level කොහොමද කරගන්න කියන වීඩියෝ එකට සෑහෙන likes comments තිබුණා. මට දැන් නම් ඒවා කියවන්න වෙලාවකුත් නැහැ. හැබැයි ඒකේ පොදුවේ සෑහෙන appreciate කරලා තිබ්බා මම කතා කරපු දේවල්. ඉතින් මට හිතුණා මේ මාස 3න් මෙච්චර අමාරු එක්සෑම් එකක් මම ගොඩ ගියපු විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් ඒක කීප දෙනෙකුට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න මේක ඕනම වයසක කෙනෙක්ට වයස් වේදකින් තොරව පාඩම් කරන ඕනම කෙනෙකුට වැදගත් වෙන වීඩියෝ එකක්. සාමාන්‍යයෙන් එක්සෑම් කියලා කිව්වහම ලෝකේ කැටගරිස් තියෙනවා. එතකොට මේ වගේ තියෙනවා අමාරු එක්සෑම් ලිස්ට් එකක්. ඉතින් අපේ MBBS කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න තියෙන එක්සෑම් එකත් පොදුවේ යටතට ගෙනෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පිට රටවල ડોක්ටර්ස්ලාට වෙනම එක්සෑම්ස් තියෙනවා. ඒ වගේත් කැටගරිස් තියෙනවා සාමාන්‍යයෙන් අමාරු එක්සෑම් කියලා. ඉතින් මම මේ කරපු එක්සෑම් එක අන්න ඒ වගේ එකක්. ඉතින් අපේ රට එකක් නෙමෙයි. ඒක මම අනාගතය සඳහා ආයෝජනයක් විදිහට කරපු එක්සෑම් එකක්. ඒක මම කරේ ගිය අවුරුදු ජූලයි වල. ඉතින් ඒ එක්සෑම් එක ගැන කියනවා නම් මම එක්සෑම් එක කරන්න කලින් ඒ එක්සෑම් එක ගැන ක්ලාසස් කරන අයියා කෙනෙකුගෙන් ඇහුවා මේ එක්සෑම් එකට කොහොමද මම ප්‍රෙපෙයාර් වෙන්න ඕනේ කියලා. එයා මට කිව්වේ සාමාන්‍යයෙන් නම් නංගි මේකට අවුරුද්දක්වත් ඔයා කාලය අරන් වැඩ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් අවුරුද්දක් විතර වැඩ කරනවා. එහෙම නැත්තම් මේක ඇත්තටම ෆේල් වුණත් අපරාධ. මොකද ඒක ගොඩාක් එක්ස්පෙන්සිව් එක්සෑම් එකක්. ඉතින් මම හිතුවා දෙයියනේ මේ අවුරුද්ද දෙක අතර මට හරියන්නේ නැහැ. මම කිව්වා හරියයි. මම ඒක ඉතින් පිළිගත්තා. හැබැයි මම කිව්වා මං සාමාන්‍ය මෙහෙම කෙනෙක් ළමයි. මට අවුරුද්දක් තිස්සේ දැන් හිතන්න මම අද එක්සෑම් එකක් ලියන්න තීරණය කරනවා ඊළඟ අවුරුද්දේ මේවල. එතකොට තව අවුරුද්දක් තියෙනවා. ඒතර මම වැඩ කරන්නේ නැහැ. මම හිතනවා තව මේවලනේ. තව අවුරුද්දක් තියෙනවා. තව මාස 12ක් තියෙනවා. එහෙම හිත මම වැඩ කරන එක චුට්ටක් පෝස් කරලා ඉන්නවා. ඒකල අන්තිම මාස 4-5 තම වැඩ කරන්න ගන්නේ. ඒක අවුරුද්දක් 10ක් එක්සෑම් එක තිබ්බත් මං එහෙම කෙනෙක්. නිසා මං හිතුවා ඔක හරියන්නේ නැහැ. මම මේක මාස 4න් හෝ 3න් කරනවා. මම තීරණය ගත්තේ මාස 4ක් තියලා. ඊට පස්සේ මම හිතුවා කමන්නේ මම ඒක රිස්ක් එක ගන්නවා කියලා. මෙහෙම එකක් තියනවා ළමයි. දැන් ඔයාලා මොන වයසේ වුණත් මොන එක්සෑම් එක කරත් ඔයාලගේ සිටුේෂන් එක නෙමෙයි මට තියෙන්නේ. ඒතර මම මැරිඩ් කෙනෙක්. එතකොට මම උයන පිහිනව කරන්න ඕනේ, ගෙදර වැඩ කරන්න ඕනේ. ඒකට අමතරව මම ගොඩාක් කාල ජොබ් එකක් කරනවා. පැය 6ක් ඩියුටි තියෙනවා. අපිට ඩියුටි වලට ගිහලා පාඩම් කරන්න බෑ ඇත්තටම. ඉතින් ඒ වගේ ගොඩාක් රෙස්පොන්සිබිලිටිස් තියෙන කෙනෙක්. ඒතර මගේ මේ කතාව ඔයාලා ඒක ඔයාලට ගැලපෙන විදිහට ගන්න. ඔයාලගේ මම මේ කියන දේවල්, ඒ කියන්නේ මම මේ එක්සෑම් එකට මම කොහොමද ප්‍රෙපෙයාර් වුනේ කියන එක ඔයාලට ගැලපෙන විදිහට ඔයාලා හදාගන්න. හරි. හැබැයි මේක ඕන කෙනෙක්ට ගැලපෙන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම එහෙම ජූලයි කරනවා කියලා තීරණය කරලා මම මාස 4ක් තියලා තීරණය කරේ. එතකොට අපේ එක්සෑම් එක ගැන කිව්වොත් එහෙම ඒක AI based එකක්. ඒ කියන්නේ ඒක ටීචර් කෙනෙක් බලන්නේ නැහැ, මාක් කරන්නේ නැහැ ඔයාලගේ වගේ. ඒක තනිකරම AI වලින් තමයි ඩිටෙක්ට් කරන්නේ. ඉතින් මේ මාස 4කින් ප්‍රෙපෙයාර් වෙන එක කල්පනා කරලා මම පළවෙනියටම කරේ දැන් මම වැඩටත් යනවානේ. එතකොට ඒ ටික මට arrange කරගන්න බෑ. මම පළවෙනියටම කරේ ඒකේ පාස් පේපර්ස් හොයාගත්තා. දැන් ඔයත් මාස 4කින් නම් එක්සෑම් ලියන්න ප්‍රෙපෙයාර් වෙන්න ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත්. හරි. මාස 4 මම පටන් ගත්ත ගාම කරේ පේපර්ස් හොයාගත්තා. සාමාන්‍යයෙන් ඒකේ එක්සෑම්ස් මාසෙ ගන්න තියෙනවා. එතකොට මම අවුරුදු 2ක විතර පේපර්ස් හොයාගත්තා. ඒවා පේ කරලා ගන්න ඕනේ අපි. ඒවා ඔක්කොම මම arrange කරගත්තා. මම start කරේ නැති වුණත් පාඩම් කරන්න මම ඒ arrangement එක කරගත්තා. ඒ පළවෙනි මාසෙ මම ඒක තමයි කරේ. එතකොට මට මේ මාස 4කට කලින් මම කියන්නේ පාඩම් කරන්න ගත්තේ නෑ ලොකුවට. නේද මම මෙන්න මේව තමයි පාඩම් කරන්න ඕනේ. මේ classes වලට තමයි යන්න ඕනේ. එතකොට මෙන්න මෙයා තමයි හොඳ කෙනා මේක අහගන්න. ඒතර පාස් වුණායගෙන් මම අහුවා මේක කොහොමද කරන්නේ මොනවද මම පාඩම් කරන්න ඕනේ. එතකොට පාස් පේපර්ස් ගැන කිව්වහම මම පාස් පේපර්ස් මොන එක්ස්ටෙන්ට් එකකද කරන්න ඕනේ කියන්නේ. මම අවුරුදු 25ක කරත් වැඩක් නැහැ. හරියට කරේ නැත්නම් ඒ නිසා මම ඇත්තටම මාස 6ක කරොත් ඇතිද? අවුරුද්දක් කරොත් ඇතිද? මොකද රිපීට් වෙන ක්වෙස්චන්ස් නම් තියෙන්නේ මම අවුරුදු 5ක කරා කියලා වැඩක් නැහැ. ඉතින් ඒ වගේ මම ප්‍රෙපෙයාර් වුණා මේක මෙච්චර කාලෙක පේපර්ස් මම හොයාගන්න ඕනේ කියලා. ඒක මම කරේ අර මාස 4 වෙනි මාසෙදි. ඊට පස්සේ මම හොඳට ප්‍රෙපෙයාර් වුණා. ඇත්තටම මගේ මේසෙ තිබුණේ බෙඩ්රූම් එකේ. ඉතින් මම ඒකත් හදාගෙන පාඩම් කරන්නම් කියලා ලෑස්ති වුණා. මොකද මම ෆයිනල් එක්සෑම් එක කරේ ගොඩක් කාලෙකට කලින් කැම්පස් එකේ. ඉතින් ඒක කරලා මේක කරන්න මට පාඩම් කරන්නම හිත හදාගන්න සෑහෙන දවසක් ගියා. මොකද එක තැනක ඉඳන් පාඩම් කරලා නැහැ ගොඩ කාලෙකින්. ඒ වුණාට මම හිත හදාගෙන කමක් නැහැ මම මේක කරනවා කියලා නෝට්ස් ලියන පොත් අරගෙන එහෙම ලෑස්ති වුණා කට්ටියකින් අහලා. ඒක තමයි මම පළවෙනියට මාස 4ක් තියදී කරේ ළමයි. ඊළඟ දේ තමයි ඔයාලට තියෙනවනේ එක එක distractions.
ඒක ඔයාලට ගැලපෙන විදිහට ගන්න. මට තිබ්බ එකම ඩිස්ට්‍රැක්ෂන් එක තමයි උයන එක. ඒතර මම සාමාන්‍යයෙන් දවසට පැයකමාරක් විතර හිටගෙන ඉතින් උයනවා. ඒක සාමාන්‍යයෙන් ඉතින් ඕනම මැරිඩ් කෙනෙක් කරනවානේ. ඉතින් ඒක මට හරිම කරදරයක්. ඒ කියන්නේ මට උයන එක ඇත්තටම කරදරයක්. ඊට පස්සේ කණ එක තව පැයක් යනවා. ඒතකොට ඇත්තටම පැය දෙකමාර 3ක් විතර ඒ අර කෑම සඳහා මම වැය කළා. ඒක ඇත්තම තිබ්බා. මොකද මම වැඩටත් යන කෙනෙක් නේ. දැන් ඔයාලා නම් ඉස්කෝලේත් යනවා. ඒතකොට ඉස්කෝලේ යනකොට එතනත් පැය ගාණක් යනවා. ගෙදර ඉන්න බස් එකටත් වෙලා යනවා. ඒ වගේ යනවනේ. ඒතකොට ගෙදර ඇවිල්ලා ඔයාලට තියෙන මේ වගේ ඩිස්ට්‍රැක්ෂන්ස් ඔයාලා අයින් කරගන්න ඕනේ. මං කොහොමද ඒක අයින් කරගත්තේ කිව්වොත් මම කෙලිම මට හස්බන්ඩ් හිටියා. හස්බන්ඩ් කිව්වා මට මේ උයන එක කරන්න අමාරුයි. ඒ පැයකමාර මට ඉතුරු කරගන්න ඕනේ පාඩම් කරන්න. එතකොට මං අපි කඩෙන් කමු. මේ මාස 3ක් 4ක් ඉතින් 3මාරක් විතරනේ. ඒක අපි කඩෙන් කමු. එහෙම කියලා මං ඉතින් එයා කිව්වා මේ යාකෝ නෑ ප්‍රශ්නයක් නෑ. එයා උයන්නම් කියලා. එයා ඔක්කොම බාරගෙන එයා වෙලා තිබුණේ නෑ. හැබැයි එයාගේ අම්මගෙන් අහගෙන ඒ රෙසිපීස් එයා නෝට් එකක් දාගෙන ඉතින් මට වෙලා දුන්නා. ඒ මාස 4ම එයා තමයි යුවේ. හැමදේම කරේ එයා. එතකම් මම කරා. හැබැයි දෙන්නට දෙන්නේ සපෝට් එක තියෙන්න ඕන ළමයි. ඕනම ගෙදරක අම්මා තාත්තුන දරුවන්ට ඒ සපෝට් එක තියෙන්න ඕනේ. ඒ වටපිටේ පරිසරය හදුන්නේ නැත්තම් මේ දේවල් තනියෙන් කරගන්න බෑ. ඊට පස්සේ ඒ මාස 4ම ඇත්තටම මම යුවේම නෑ. මට අන්තිම එක්සෑම් වෙනකොට උයන විදිහත් අමතකයි. එච්චර මම මේ ඩිස්ට්‍රැක්ෂන් එක අයින්ම කළා දැම්මා. මං කිව්වේ මේකයි. මට උයන්න බෑ. හැබැයි අපිට කඩෙන් කන්න පුළුවන්. එහෙම කියලා මගේ ඩිස්ට්‍රැක්ෂන් එක මං එහෙම අයින් කරගත්තා. ඊළඟ එක තමයි ළමයි මේක මාර වැදගත්. හරි. දැන් මම අර කලින් කිව්ව වෙන එකට දැන් මං හිතන්නේ ඔයාලා හිතන්නේ දැන් ඔයාලා හොස්ටල් එකේ ඉන්න කෙනෙක් කියලා. ඒතකොට ඔයාලට පුළුවන් ඔයාලා සමහරවිට කැන්ටින් එකට ගිහිල්ලා යාළුවොත් එක්ක එකතු වෙලා කනකොට පැයකමාරක් දෙකක් යනවා බොරුවට. ඔයාලට පුළුවන් අර හොස්ටල් එක ළඟටම කෑම ගෙන දෙන මිනිස්සුන්ට සල්ලි දීලා කෑම එකක් අරගෙන ඒ වෙලාව ඔයාලට ඉතුරු කරගන්න පුළුවන්. ඒක ඔයාලගේ පැත්තෙන් ඔයාලා බලලා මම මේ කින් ටික ඔයාලට අදාළ කරගන්න. ඊළඟට මං කරේ ළමයි මට පර්සනල් ස්පේස් එකක් හදාගත්තා. මම කිව්වනේ මට මගේ බෙඩ්රූම් එක තමයි මට මේසේ විදිහට මම යූස් කරේ. එතකොට සාමාන්‍යයෙන් ඉතින් නිදාගන්නේ අපි දැන් එක ඇඳින්. එතකොට මට දැන් හස්බන්ඩ් රෑ 10ට වගේ නිදා ගන්නවා. මං සමහරට වැඩ වෙලෙදි රෑ 8යි. එතකොට මට පැය දෙකක්වත් පාඩම් කරන්න නැහැ. එයා නිදාගත්තම ඉතින් මට ලයිට් එක දාගෙන පාඩම් කරන්නත් බෑනේ. මම ඊළඟට කරපු වැඩේ තමයි ඇත්තටම මම ඒක කරන්නත් කලින් එයා ඒක තේරුම් ගත්තා. එයා කිව්වා කමක් නැහැ මම එයාගේ ඔෆිස් රූම් එකේ බෙඩ් එකක් තියෙනවා. එයා ඒක නිදා ගන්න. ඔයා මේක තනිකරම පාඩම් කරන්න ගන්න කියලා. ඉතින් මම අර ඒ ලෙවල් කාලේ වගේම මගේ පොත් ටිකත් ඇඳේ විසිරිලා මේසෙත් පොත් ඒ වගේ මට ඕන විදිහට පර්සනල් ස්පේස් එක පාඩම් කරන්න මම හදාගත්තා ළමයි. ඔයාලා තියෙන කතා තියෙනවා නිකන් ලයිට් කනුවක් යට ඉඳන් පාඩම් කරලා එක්සෑම් පාස් වෙනවා නේ වගේ කතා. ඒ ලයිට් කනුව නෙමෙයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. යාළුවට පර්සනල් ස්පේස් එකක් හදාගෙන. ඒ කියන්නේ කිසිම කෙනෙක්ගෙන් කරදරයක් නැති, ඩිස්ට්‍රැක්ෂන් එකක් නැති ලස්සන තැනක් යාළුවා හදාගෙන. ඒක ලයිට් කනුවක් යටද නැත්නම් මේසයක් යටද ගෙදරින් එළියද මොකද්ද ඕක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි එතන පර්සනල් ස්පේස් එකක් තියෙන්න ඕනේ. ඔයාට පාඩම් කරන තැනට ඩිස්ට්‍රැක්ෂන්ස් එන්න බෑ. ඒ කියන්නේ ඔයා පාඩම් කරන තැන නම් අනිත් කට්ටිය උදාගන්නේ කෑ ගහන්නේ උයන්නේ පින්නේ. ඔයා සාලේ නම් පාඩම් කරන්නේ ඒක ඇත්තටම මේ වගේ කෙනෙක්ට සාර්ථක වෙන්න බෑ ළමයි. ඒ නිසා ඔයාලා ගෙදරින් එළිය හරි කමන්නේ ඔයාටම කියලා පාඩම් කරන්න ස්පේස් එකක් තියාගන්න. මම දන්න සමහර අයට ඉතින් ගෙවල් වල එහෙම හදාගන්න අමාරුයි. හැබැයි එම හදාගත්තා ඉන්නවා. ඒ ස්පේස් එක නැත්නම් ඔයාට ඇත්තටම කන්සන්ට්‍රේට් කරන්න බෑ. ඒ වැඩේටම කන්සන්ට්‍රේට් කරන්න බෑ. ඒ නිසා ඔයා ඒ ස්පේස් එක හදාගන්න මමත් ඒ විදිහට හදාගත්තා. පස්සේ ඉතින් මගේ අර මේ බිත්ති එල්ලනේ වයි වෙල්ලලා පාඩම් කරන්න ඕනේ charts time table ඒවා ඔක්කොම එල්ලලා. එතකොට මේ හැමදේම මුළු කාමරේම අර පාඩම් කරන ළමයිගේ කාමරයක් බවට පත් වෙනවා. ඉතින් ඒ හින්දා මට ලොකු උදව්වක් වුණා. අනික මට ලොකුට හිතින් දෙයක්වත් නැහැ. එයාම හිතලා එයා වෙන රූම් එකට shift වුණා. ඉතින් මට ඒක මාරම help එකක් වුණා ළමයි. ඒ වගේ ඔයාලට personal space එකක් හදාගන්න ඕනේ. ඉතින් මගේ structure ගැන කතා කරමු. ඒක ඔයාලගේ structure එකට ඔයාලා ඒ විදිහට ගලප ගන්න. හරි. මගේ structure ගැනකත් මට තිබුණා පැය 3ක් ඇතුළත MCQ 150ක් කරන්න. MCQ නේ ඇත්තම SBA එක උත්තරය තමයි හරි. ඒ question එකේ. ඉතින් සාමාන්‍යයෙන් එක විදිහේ MCQs තියෙනවා. මම ලේසියට MCQ කියනවා. කැම්පස් එකේ ගත්තාම අපිට තිබුණේ ඒ MCQ වල උත්තර පහටම ලකුණු තියෙනවා. පහම හරි නම් ලකුණු 5යි. එකක් වැරදුනොත් එහෙම ලකුණු 3යි. මොකද මයිනස් යනවා. දැන් මේ තිබ්බ පේපර් එකේ එක උත්තරයයි හරි. ඒ උත්තරේ හරි නම් හරි, වැරදි නම් වැරදි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පැය 3 ඇතුළත 150ක් කරන්න. ළමයි 150ක් කියන්නේ සාමාන්‍යයෙන් පැය 2ක් විතර එනකොට මාර එක්සෝස්ටඩ්. 100 වෙනි ප්‍රශ්නෙට වගේ යනකොට ආයෙ ඔළුව වැඩ කරන්නේත් නැහැ වගේ. එච්චර අර වෙලාවත් අඩුයි සහ අපි ගොඩක් කරන්නත් ඕනේනේ. එතකොට
ඔයාලා ටයිම් මැනේජ්මන්ට් කියන එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. දැන් ඔයාලගේ පේපර් එක ගත්තොත් පැය දෙකක් නම් පැය දෙකට MCQ මෙච්චරයි. මෙන්න මේක මම පැය දෙකක් ඇතුළත වාඩි වෙලා එතන ඉඳන් කරනවා. නැතුව කණ්ඩත් යනවා පැයක් ගිහිලා ගියාට පස්සේ ආයෙ කාලෙකල ඉතුරු පැය එක කරනවා. එහෙම නෙමෙයි. ඒකට ફોකස් කරලා ඔයාලට පැය දෙකක් ඇතුළත කරන්න පුළුවන්ද කියන එක අනිවාර්යෙන් පේපර් එකට කලින් බලන්න. දැන් මම කරේ දැන් ඇත්තටම පැය 3ක් 150ක් ප්‍රැක්ටිස් කරනගෙන එක අමාරුයි. හැබැයි මම පේපර්ස් 5ක් 6ක් කරලා ගියේ. ඒ නිසා ඇත්තටම එතනදී සාමාන්‍යයෙන් ගොඩාක් අපේ ෆේල් වෙන්නේ ඔය වෙලාව මදියක නිසා. මොකද ලියන හැමෝම ડોක්ටර්ස්ලානේ කවුරුත් එහෙම බැරි කෙනෙක් ලියන්නේ නැහනේ. හැබැයි ගොඩක් අයට එකපාරින් පස්සේ අමාරුයි. හේතුව තමයි ගොඩක් දැනුම නැති එක නෙමෙයි අර වෙලාව ඇතුළත කරගන්න බෑ. ඉතින් මම කරේ මම පේපර්ස් 5ක් විතර එහෙම කරා. ඊට පස්සේ එතන ගියාට පස්සේ ඇත්තටම මම පුදුම ස්පීඩ් එකකින් කරේ. අන්තිමට මම පේපර් එක විනාඩි 45ක් වගේ තියලා ඉවරයි. ඒ කියන්නේ මම 150 වෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා. දැන් මේකේ ගැටලුව තියෙන්නේ අපිට චෙක් කරන්නත් බෑ. දැන් මම මේ ප්‍රශ්නේ කරලා ඊළඟ ප්‍රශ්නෙට ගියාම නම් මම අර කිව්වා වගේ මතක් වුණේ උත්තරය ඒක නෙවෙයි මේකනේ කියලා මට බැක් ගිහිල්ලා වෙනස් කරන්න බෑ. සබ්මිට් කරාම තමයි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒකයි ඒකේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මම 150 වෙනි ප්‍රශ්නෙට ගියා විනාඩි 45ක් තියලා. මම හිතුවා අයියෝ මාර වැඩේ දැන් මම වැරදියට ගහලත් දන්නේ නැහැ මොකද කියලා හැමෝම නිකන් පණ දාගෙන කරනවා පේපර් එක. ඊට පස්සේ මම හිතුවා මම 150 වෙනි ප්‍රශ්නේ ඉන්නවා තව කවුරු නැගිටිනකන් කියලා මම විනාඩි 10ක් විතර මේ ප්‍රශ්නේ බලාගෙන හිටියා. කවුරුත් නැගිටින්නෙත් නැහැ. පස්සේ මම සබ්මිට් කළා. ඉතින් පැය භාගයක් විතර කලින් හෝල් එකකින් එළියට ආවා. කට්ටිය මට කිව්වා එහෙම කලින් ඉවර කරන කට්ටිය ෆේල් වෙනවලු. අර වෙලාව මදි වෙන අය වගේම තමයි. හේතුව අර එයාලා ફોකස් කරලා නැහැ වගේ කතාවක් කිව්වා. මම ඉතින් බය වුණා. මට අවුලක් වුණේ නැහැ. එකපාරින් පාස් වුණා. කොහොම හරි ඒ වගේ මට වෙලාව විතරුණා. ඒක හරිම සර්ප්‍රයිසිං. හැබැයි ඉතින් අවුලක් නැහැ. එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවා. මම විතර නෙමෙයි. ඒ වුණාට මම අර කලින් පේපර්ස් කරලා ගිය නිසා මම හිතනවා ඒක තමයි මට ඇතිවෙච්ච උදව්ව කියන එක. ඉතින් මට ඒක මාරම හැපි. මොකද ඒ ටයිම් එක මට ඉතුරු වුණ එක. මොකද ටයිම් එක තමයි ලොකුම ස්ට්‍රෙස් එක. ඒක ගැන හිතේ තියෙනකොට MCQ වලට උත්තර දෙන්නත් බෑ. ඒ නිසා ඔයාලත් හරියට ඔයාගේ පේපර් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන ඒක තියෙන වෙලාව ඇතුළත MCQ කරන්න අනිවාර්යයෙන්ම පුරුදු වෙලා යන්න එක්සෑම් එකට. ඊළඟ මම කියන්නේ MCQ කරන විදිය. දැන් MCQ එකක් ගත්තම උත්තර 5ක් තියෙනවානේ. මේ උත්තර 5 වැරදිව ඉග්නෝර් කරන්න එපා. මොකද ඔය වැරදිව වෙන තමයි ඊළඟ පේපර් එකේ MCQ එක හැදෙන්නේ. එතකොට ඔයාලා අනිවාර්යෙන් ඒක උත්තර 5 මෙන්න මේක වැරදෙන්න හේතුව මොකද්ද කියලා විවරණයක ලියන්න ඕන. ඔය MCQ එකට එක පිටුවක්වත් විවරණයක් ලියන්න ඕන. මේක තමයි ප්‍රශ්නේ. මෙන්න මේ ටික තමයි උත්තර ටික. පළවෙනි එක වැරදි උනේ මේකයි. මේ දෙවෙනි එක හරියන්නේ හේතුව මේකයි. තුන්වෙනි එක අරක ළඟ වගේ හැබැයි වැරදෙන්නේ හේතුව මේකයි. ඒ විදිහට ඔයාලා MCQ එක විස්තර කරන්න ඕනේ. ඒ විදිහට විස්තර කරද්දී ඔයාලට ඊළඟ අවුරුද්ද වෙනකොට ඔයාලට තේරෙයි මේ ටිකම තමයි මේ රිපීට් වෙලා තියෙන්නේ. ඔයා එක MCQ එකක් කරනකොට ඇත්තටම තව MCQ 5ක් විතර කවර් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම MCQ එකක් ඉග්නෝර් කරන්න එපා. ඒක සෑහෙන ඩෙප්ත් හිතන්න පුළුවන් දෙයක්. ඒකෙන් ඔයාලට ගොඩාක් කවර් කරගන්න පුළුවන්. ඒ නිසා අර බොරුවට කරන්නම් වල මේක හරි ඒකෙන් 100ම හරි ගියත් වැඩක් නැහැ. ඒ 100ම හරි ගියත් ඔය ඒක හරියට තේරුම් ගන්න නැත්තම් මොකද ඒක ට්‍රික් එකක්. ඒකේ මොකද අනිත් ප්‍රශ්න වලින් තමයි ඊළඟ අවුරුද්ද හැදෙන්නේ. ඒ නිසා ඒ විදිහට MCQ එක හොඳට විස්තර කරලා ඔයාලා හොඳට තේරුම් අරගෙන MCQ එක කරන්න ඕන පැයක් හරි අරගෙන කමක් නැහැ. ඊළඟට මම කතා කරන්නම් ගෝල්ඩන් ඩේ එක ගැන. ගෝල්ඩන් ඩේ කියන්නේ ළමයි අන්තිම දවස. මේ අන්තිම දවස අනිවාර්යයෙන්ම ප්ලෑන් කරන්න ඕනේ. ඒක විභාගයට කලින් දවස. මට නම් පර්සනලි මේ අන්තිම දවස කියන එක තමයි මම ගොඩාක් ඒවා කවර් කරන්නේ. ඒක ඉස්සර ඉඳන් එහෙමයි කැම්පස් කාලෙත් එහෙමයි, ඒ ලෙවල් කාලෙත් එහෙමයි, මේ එක්සෑම් එකටත් එහෙමයි. ඉතින් මම අන්තිම දවස ප්ලෑන් කරද්දි කරේ මම සාමාන්‍යයෙන් මාස 3යින් පාඩම් කරනවා නම් 3යි අවංකම 3යි පාඩම් කරේ. මේ 3ට මම ටික වැදගත් දේවල් තියෙනවානේ. ඒවා ෂෝට් නෝට්ස් වලට දාගත්තා. එහෙම ටික ලඝු කරගත්තා. මෙන්න මේවා තමයි වැදගත් කරුණු. එහෙම වෙන පොතකට ගත්තා. ඒ පොතෙන් මට අමතක වුණා වෙනම මම ලියාගත්තා. එහෙම අන්තිම දවසේ වෙනකොට මට ලිස්ට් එකක් තිබ්බා මේ ටික තමයි මම බලන්න ඕනේ කියලා. මගේ ඔළුවේ කියන්නේ දැන් මම විභාගයට යනකොට තමයි පැය ගාණක් මෙච්චර කාලයක් අපි ට්‍රැවල් කරන්න ඕනේ කියන එකත් මගේ ඔළුවේ තිබ්බා. ඒ ට්‍රැවල් කරනකොට මම එක්ක හෙඩ්ෆෝන් එකේ මොන හරි අහනවද? ඒක පවා මම ප්ලෑන් කරලා තිබ්බේ. ඔයාලත් අනිවාර්යෙන් විභාගයට පැය භාගයක් නම් ඔයාලා ට්‍රැවල් කරන බස් එකේ හරිම කියයි අඩුම මෙමරයිස් කරන ටික හරි ඒකත් ඔළුවේ තියාගන්න. හෝල් එකට යන විනාඩි 10 නම් තියෙන ඒ විනාඩි 10 මොනවද ඔයාලා බලන්නේ ඒකත් ඔළුවේ තියාගන්න. ඒ වගේ ඒ ටයිම් එක පාව ඔයාලා අන්තිම දවසේ හැසිරෙන විදිහ ලොකු රිසල්ට් එකක් තීරණය කරනවා. සහ මට ඇත්තටම අන්තිම දවසේ පාඩම් කරනවා සෑහෙන්න එනවා. සහ ඒක ඔළුවටත් යනවා. ඒ නිසා අනිවාර්යෙන් අන්තිම දවසේ මේ ගෝල්ඩන් ඩේ එක මිස් කරන්න එපා. ඒක හොඳටම බලා ගන්න මොනවද පාඩම් කරන්න ඕනේ කියලා ඔයාලගේ සබ්ජෙක්ට් එක අනුව ඔයාලා ගලප ගන්න. ඊළඟට තමයි ටයිම් ටේබල් එක. ටයිම් ටේබල් එක ගැන කතා කරන්න පුළුවන් මට එක වීඩියෝ එකක්ම. ඒ වුණාට මම ඒක ගැන ලොකුවට කියන්නේ. හැබැයි ටයිම් ටේබල් එකක් හදනකොට ළමයි සෞන්ද බයෝ, අංගහරුවාද ෆිසික්ස්, බදාද කෙමිස්ට්‍රි එක නෙමෙයි ටයිම් ටේබල් එක. ටයිම් ටේබල් එක කියන්නේ ඒක අන්තර්ගත වෙන්න ඕනේ
බයෝ වල මෙන්න මේ පාඩමේ මෙන්න මේ කොටස. ඒක තමයි මම අද පාඩම් කරන්නේ. නැත්තම් ඔයාලා කරන්නේ බයෝ කියලා අද බයෝ බලනවා කියලා ඔයාලා දන්නේ නැහැ බයෝ වල අද මොකද බලන්න ඕනේ කියලා. එතෙන් කියලා එකක් පාඩම් කරන ඊට පස්සේ ඔලුවට එන ආරකම අමාරුයිනේ. අපි ඒක බලමු අද. එහෙම ඔයාලා shift වෙවි පාඩම් කරන්නේ. එතකොට එක දෙයක් ඇත්තටම අන්තිමට කරලත් නැහැ. නිසා මේ ටයිම් ටේබල් එක ස්ට්‍රික්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා කන්න යන වෙලාව ටයිම් ටේබල් එකේ තියෙන්න ඕනේ. මම මේ වෙලාවේ තමයි කන්න යන්නේ. මේ වෙලාවේ වොෂ් දාන්න යන්නේ. මේ වෙලාවේ තමයි පාඩම් කරන්නේ. මෙන්න මේක තමයි පාඩම් කරන්නේ. මෙන්න මේක හරියට ස්පෙસિෆික් වෙන්න ඕනේ. ඒ ටයිම් ටේබල් එක අනිවාර්යෙන් ඔයාගේ ඉස්සරහා මේසේ ඔයාලට පේන තැනක ගහන්න ඕනේ. හැම වෙලේම මේ ටයිම් ටේබල් එක බලන්න ඕනේ. මම මේක තමයි දැන් කරන්නේ. ඒකට ස්ට්‍රික්ට් වෙලා කරද්දී ඔයාගේ විනාඩියක්වත් අපතේ යන්නේ නැහැ. ඒ නිසා ටයිම් ටේබල් එක හොඳටම හදාගන්න ඒක කරා මේ මාස 3. ඊළඟට මම කතා කරන නිින්ද ගැන ළමයි මම පර්සනලි කතා කරොත් මට පොඩ්ඩක් මේක ලොකු ගැටලුවක් වුණා. හේතුව තමයි මම වැඩට යන්න ඕනේ. මම ඒ එක්සෑම් එක කරන කාලේ මට වෙන්න පුළුවන් ඔක්කොම වුණා. එකක් තමයි ડોක්ටර්ස්ලා අඩු වුණා, අපේ ෂිෆ්ට්ස් ටිකක් වැඩි වුණා, මට නිවාඩු ගන්න බැරි වුණා, ඒවා මාරු කරගන්න කවුරුත් හිටියේ නැහැ. මෙහෙම ලොකු ගැටලු ගොඩකට මුහුණ දීලා තමයි මම එක්සෑම් එක ලිව්වේ. ඒ නිසා මට නිින්ද කියන එකට කියන්නේ මම පැය 6ක්ම නිදියන්න ඕනේ කියන එක මට කරන්න බැරි වුණා. මොකද මට ටයිම් තිබුණේ නැහැ. මගේ ජීවන රටාවත් එක්ක. හැබැයි ඔයාලට පුළුවන් නම් පැය 6ක්වත් අවම වශයෙන් නිදාගන්න එක මාර වැදගත්. මොකද කොච්චර උනත් අපි දවසම වැඩ කරනවා මොලේට යන මේ නිින්දෙදි. ඒ රෙස්ට් එක වගේ බ්‍රේන් එකට ඕනෙමයි ළමයි. නිසා මේ නිින්ද කියන එක දවසේ කොයි වෙලාවෙ හරි කමන්නේ මේ පැය 6 කන්ටිනියස්ලි වා ගන්න ඕනේ. ඒක ගොඩාක් ඔයාගේ බ්‍රේන් හෙල්ත් එකට වගේම ඔයාගේ මෙමරයිසේෂන් එකට ඔයාලට මෙමරයිස් කරන්න සෑහෙන වැදගත් වෙනවා. ඒ නිසා මේ නිින්ද ගන්න ළමයි පැය 6ක් ආම වශයෙන් නිදා ගන්න. කොහොමද නිදාගත්තත් කන්ටිනියස්ලි නිදා ගන්න. ඊළඟ තමයි එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙද්දී ළමයි මේ අන්තිම මාස 3ේදී ඔයාලගේ ට්‍රිප් ප්ලෑන් කරනවා යාළුවොත් එක්ක ගැදර් වෙනවා මේ වගේ දේවල් පෝස්ට් කරන්න ඕනෙමයි. දැන් මම කතා කරත් මගේ ගෙවල් ගොඩාක් දුරනේ මම වැඩ කරන තැනත් එක්ක මම මේ මාස 3 ගෙදරවත් ගියේ නැහැ. මොකද මගේ තියෙන ටයිම් ටේබල් එකත් එක්ක කියන්නේ මම වැඩට යන්න ඕනේ, වැඩ කරන්න ඕනේ, ගෙදර වැඩ කරන්න ඕනේ. මේවත් එක්ක ඇත්තට මට ගෙදර යන්න පැය ගාණක් වැය කරන එක පවා මට පාඩුවක්. ඉතින් මම ඒ මාස 3 කැපවීමක් විදිහට මම මේ මාස 3 කොහෙවත් ට්‍රිප් එකක්වත් ගෙදර යන එකවත් කරේ නැහැ. ඒ කැපවීම නැතුව ඇත්තටම කරන්නත් බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ මාස 3 ස්ට්‍රික්ට්ලි ඒ ටයිම් එක මැනේජ් කරගන්න ඕනේ. ඔයාලට පාඩම් කරන්න. ඔයා ඒකටම එහෙම යොමු වුණේ නැත්තම් කරන්න අමාරුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයයි ගමන් බිමන් නවත්තලා අමතර වැඩ සේරම මේ මාස 3 ඇතුළත නවත්තන්න. ඊට පස්සේ ඔයාලට ඕන තරම් ඇවිදින්න කන් ට්‍රිප් යන්න පුළුවන්. ඒ පාස් වුණාට පස්සේ තවත් පුළුවන්. සතුටත් වැඩිනේ. ඉතින් ඒ නිසා මේ මාස 3 ඒ කැපවීම අනිවාර්යයෙන්ම කරන්න. ඉගෙනීමට මේ කියනවා හිතුවත් ඔයාගේ එක්සෑම් එක ගැන විතරයි හිතන්න ඕනේ. වෙන දේවල් වෙන ප්‍රශ්න ඒ දේවල් ඔළුවට දාගන්න එපා. කෙලින්ම ඉගෙන ගන්න එකට විතරක් මේ මාස 3 අවධානය දෙන්න. ඊළඟ එක නම් අම්මෝ ගොඩක් වැදගත් හරිද? pre exam and post exam don't talk to anyone. ඇයි අනේ මම එහෙම කියන්නේ? අනේ please exam එක පටන් ගන්න කලින් කාත් එක්කවත් කතා කරන්න යන්න එපා ළමයි. ඒ කියන්නේ එක්සෑම් හෝල් එකට ගිහිලා ඔයා පාඩුවේ ඈතකට වෙලා පාඩම් කරනවා ඇරෙන්න වගේ හොඳම යාළුවත් එක්කවත් කතා කරන්න එපා. කතා කරොත් වෙන්නේ ගොඩක් වෙලාවට කියන්නේ මොකද්ද? ඔයා මේ පාර්ට් එක පාඩම් කරලා දාලා මට බැරි වුණා. මේ පාර්ට් එකට වැඩියෙන්ම එන්න ඕන කවුදෝ කිව්වා පාස් පේපර්ස් වල එයා දන්න කෙනෙක් හදන කෙනෙක් ඉන්නවලු. එයා කිව්වලු මේකෙන් තමයි මේ සැරේ එසේ ක්වෙස්චන් එකනේ. දැන් වාගේ ඔළුව මොකද වෙන්නේ? අර පාඩම් කරපු කොහොම ඉවරයි. දැන් වා හිතන්න පටන් ගන්න අඩේ මම මේක තමයි බැලුවේම නැත්තේ. දැන් මේකෙන් පේපර් එකක්වත් මම ෆේල් මොනවා කරත් වැඩක් නැහැ. ඕකනේ හිතන්නේ. අර ඇත්තටම දෙන්නේ ඒකෙන් එක ප්‍රශ්නයක් නම් එන්නේ අනිත් ඒවා ඔක්කොම පාඩම් කරන්න පුළුවන්. ඒකට ඒ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක ඔයාට ළමයා කිව්ව එක තමයි ඔළුවට යන්නේ. ඉතින් ඔයා වැඩ කරන අර ඔක්කොම ටික ඉවරයි. අන්තිම මොහොතේ ප්‍රෙපරේෂන් ඉවරයි. විභාගයේ හෝල් එකටම යන්නේ ඔයා සෑහෙන ඩිසපොයින්ට් වෙලා ඔයා ගැන විභාගේ කරගන්න බෑ. ඒක එකක්. අනිවාර්යයෙන්ම කිසිම කෙනෙක්ට කතා කරන්න එපා. විභාගෙට ටයිම් තියලා හෝල් එකට විනාඩි 10ක් විතර කලින් යන්න ඕනේ. මෙන්න මේ ටයිම් එක තියලා එතෙන් යන්න. ඊට කලින් පැය දෙකකට විතර කලින් ගිහලා එතන ඉන්න යන්න එපා. කිසිම කෙනෙක් එක්ක කතා කරන්න එපා. තනියම පාඩුවේ ගිහලා විභාගය කරලා එන එක මිසක්. ඊළඟ තමයි විභාගය ඉවර වෙලත් එහෙමයි. මොකද අපිට මෙන්ටල් හෙල්ත් එක වැදගත්නේ. පේපර් එක කියනනම් කට්ටිය මොකද ගන්න එකතු වෙනවා. මේකට මොකද ලිව්වේ? මේකට මොකද ලිව්වේ? අර ඇත්තටම මේ කට්ටිය කවුරුත් මේ. එතන ඉන්න එක්ස්පර්ට්ස්ලා නෙමෙයිනේ. ඒ කට්ටිය ඇත්තටම කියන්නේ එයාලා ලියුව උත්තරේ. මට එයාලා කියන්නේ එක්ස්පර්ට්ස්ලා වගේ. එතකොට ඔයාලා හිතනවා දෙයනේ මම මේක නෙමෙයි ලිව්වේ දැන් ඉතින් මට ඉවරයි. විභාග ඉවරයි කියලා ඔයාලා සම්පූර්ණයෙන් ඩිසපොයින්ට් වෙලා රිසල්ට් එක එන්නකම් ඔයාලා ඩිසපොයින්ට් වෙලා දුක් වෙවි නිින්ද යන්නෙත් නැහැ. එහෙම තමයි ඉන්නේ. අන්තිමට රිසල්ට් එකම ඔයා පාස්. ඇත්තටම ඔයාලා දුක් වෙන මාසේ නැත්තම් සති දෙක අපරාධ. ඉතින් ඒ නිසා මේ ප්‍රී එක්සෑම් පෝස්ට් එක්සෑම් කාටවත් කතා කරන්න එපා. විභාග හෝල් එකට ගියා විභාගෙ ලිව්වා ගෙදර ආවා. එච්චරයි. කිසිම කෙනෙකුට කතා කරන්න යන්න එපා. මේ මෙන්ටල් හෙල්ත් එකේ හෙල්දි ගතිය තියාගන්න. ඔයා තනියම මේ වැඩේ කරගන්න. ඊට පස්සේ කවුරු හරි ඔතේ කතා කරන්නවත් ඇත්තම දවස් දෙකක් යනකොට ඔයාලට පේපර් එකට ආපුවා අමතක වෙනවා ළමයි. ඒ නිසා ඒක කිසිම ගැටලුවක් නෑ. ඊට පස්සේ කතා කරාට ඒ දවසේ ඔයාගේ මෙන්ටල් හෙල්ත් එක තියාගන්න. ඔන්න ඔය ටික තමයි මම කරේ. ඉතින් මම මාස 3ක් ඇත්තටම වැඩ කරා. හොඳටම වැඩ කරා.
මම ෆයිනල් එක කියන්නේ MBBS එකට මම ડોක්ටර් කෙනෙක් වෙන්න අන්තිමට තියෙන එක්සෑම් එක. ඒකටත් වඩා පාඩම් කරා මේකට. මම හිතුවා ඒකට මේ වගේ පාඩම් කරලා මීටත් වඩා හොඳ රිසල්ට් එක ඒකටත් ගන්න තිබ්බා කියලා. ඊට මම මෙන්න මේ විදිහට මගේ පරිසරය හදාගෙන ලස්සනට වැඩ කරා. ඉතින් මට ට්‍රැවලින් ප්‍රශ්න තිබ්බා. ඒ කියන්නේ කොළඹ වල එක්සෑම් එක තිබ්බේ මම අම්පාරින් ඉඳන් පැය 8ක් 9ක් ට්‍රැවල් කරන්න වුණා. මම හස්බන්ඩ් එක්ක අපි ආවේ පාන්දර මේ කායිකේ මට පාඩම් කරගන්න බෑ. ඔය වගේ ගැටලු ගොඩාක් වුණා. කොහොම හරි මම පාස් වුණා. හැබැයි මට හිතෙනවා මට මීට වඩා ඇත්තටම ලොකු සැප පහසුවකුත් නැහැ නේ ගෙදර වගේ. අපි ඉන්නේ ඇනෙක්ස් එක. ඒතකොට බෙඩ්රූම් එකේ ස්ටඩි කරේ. ඒ මොනවා තිබ්බත් ඒක ගැටලුවක් නැහැ. ඔයාලා හරියට ටයිම් මැනේජ්මන්ට් කරලා මේ මම කියන විදිහට කරා. පාස් පේපර්ස් ටික අනිවාර්යෙන් කරන්න. මොන විභාගෙ ලිව්වත් ඒ කියන්නේ වයස් පරතරයක් නැහැ. අපිත් එක්ක එක්සෑම් ලියපු ගොඩක් අය ළමයිනුත් ඉන්නවා නම. ඉතින් ඒ වගේ ටිකක් වැඩි මහල් අයත් මේ එක්සෑම් එක ලිව්වා. ඒ නිසා මේ මම කිව්ව ටික මම කියන වයස් ભેදකින් තොර එක්සෑම් කරන ඕනම කෙනෙකුට වැදගත්. ඕනම කෙනෙකුට අදාළ කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ මාස 3 හරියට ප්ලෑන් කරලා හොඳට එක්සෑම් එක කරන්න. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකකින් ගත්ත දේවල් සහ අලුතින් දේවල් මොන හරි ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට කොහොමද ඔයාලා ફોකස් කරන්න ඕනේ? කොහොමද ඔයාලා ටයිම් ටේබල් එකක් හදන්න ඕනේ? කොහොමද ඔයාලගේ ටයිම් මැනේජ්මන්ට් කරන්න ඕනේ කියන එක ගැන හොඳ වීඩියෝ එකක් අනිවාර්යෙන් අරන් එන්න. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු.